අපි කඩේ බාස්මාමත් එක්ක හදන්න යන්නේ රෝල්. ඒ තුල්ට ගිහිල්ලා බලමු බාස්මාම කොහොමද රෝල්ස් හදන්නේ කියලා. ඔන්න ඉතින් මං යද්දි බාස්මාම කලින්ම වැඩේ පටන් අරන් බලමු ඉතින් අද කොහොමද රෝල්ස් හදන්නේ කියලා. පේනවනේ ඉතින් අතර වටේටම බඩු තියාගෙන වැඩේ කරන්නේ. ඔන්න දැන් ඉතින් උතන්ට පටන් ගන්න තියෙන්නේ. වැඩි අමාරුවක් නෑ ඉතින් ඔයාලටත් ගෙදර ඉඳන්ම මේ වගේ හදා ගන්න පුළුවන් බොරුවට ඉතින් කඩවල වලට ගිහලා සල්ලි වේදම් කරන එක. චුට්ටක් ඉතින් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ බාස්මාම හදන කරියට නම් මුළු ගමම පිස්සු වැටිලා ඉන්නේ. විනාඩි 10ක් 15ක් යන කලින් ඉතින් බරු ටික ඉවර වෙනවා. පේනවනේ ඉතින් ක්වික් එකේ වැඩ කරන විදිය. කරිස්ටි දැම්ම උතාගෙන ගියා. එච්චර අමාරුවක් නෑ ඉතින් ඔයාලට ඉතින් ගෙදර ඉඳන් හදා ගන්න හරිම ලේසියි. රෝල්ස් ටික නම් ඔක්කොම ඔතල ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් බිස්කට් කුඩු ටික දාලා බිස්කට් කුඩු ටික අල්ල ගන්නයි තියෙන්නේ. දැන් ඉතින් මේ රෝල්ස් එක හදා ගන්න පාප්ප මිශ්‍රණය මේ හරියට හදා ගන්න ඕන. වැඩි තියාරුවට හදා ගන්න නැතුව වැඩි තියාරුවට හදාගත්තොත් මේ බිස්කට් කුඩු ටික හරියට ඇල්ලෙන්නේ නැහැ. ඒ වුණොත් මේ තෙලට දාපු ගමන් ඉක්මනට බිස්කට් කුඩු ටික ගැලවිලා යනවා. ඉතින් බිස්කට් කුඩු ටික අල්ලලා ඉවරලා දැන් ඉතින් සාමාන්‍යයෙන් එච්චර ගින්දරක් දාන්න එපා. මේ මඩ ගින්දරේ තෙල් එකට දාලා විනාඩියක් විතර තිබ්බොත් හොඳටම ඇති. ඉතින් මේ මොකද මේ රොටි ආමෝ පිටි නෙමෙයිනේ. දැන් මොනම තෙලේ පැදිත්තින් සාමාන්‍ය රම් පාටට මේ රත්තරන් පාටට වගේ දැක්ක ගොඩාක් කරගා ගන්නත් එපා. එහෙම වුණොත් මේ රෝල්ස් එක පෙනුම නැතුව යනවා. ඉතින් බැද්ද රෝල්ස් ටික තෙලෙන් බා ගන්නයි තියෙන්නේ. පේනවනේ ඉතින් ලස්සන. දැන් ඔන්න ඉතින් රෝල්ස් ටික හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. පේනවනේ ඉතින් ලස්සන.